වරණා තුන්යාමේ කඳුලට ඇයි අඬ කසන්නේ හඳ පානේ රස එලි මහනේ රස තියෙද්දි ආදරේ මේ දුන්න කියන මායාවදලු බැන්දේ ඔබ කීලසටම ආයේ හමු වෙන එක වෙනවාමයි මායාවක්මයි ආදරේ මායාවක්මයි ආදරේ හැමදාම ස්පැන්දුම් කෙරුවේ දන දනමද හැමදේම දෝතින්ම පිදුවේ මිරිඟුවමද හැමදාම ස්පැන්දුම් කෙරුවේ දන දනමද හැමදේම දෝතින්ම පිදුවේ වෙන සීමාවන් රස බලද්දි ආදරේ වෙන යනවාමයි මිරිඟුව හායි ඉතින් මෙන්න මේ ගාම මහාන හැටි අපි බලමු ඊව සඳහා මේ රෙදි කොටස හතරට නමා ගන්නවා. මේ විදිහට හතරට නමාගෙන තියෙන්නේ. දැන් මෙතන ඉහළින් ඉඳන් අඟල් එකමාර පහළට මම ලකුණු කරා. අද අරගෙන ඊට පස්සේ මෙතන ඉදිරියේ ඉඳන් මම අඟල් හතරක් මෙන්න මේ විදිහට අරිනවා. ඒ අපිට අඩු කර ගැනීම සඳහා ඊපස්සේ අඟල් හතරින් ඉඳන් තමයි ඉදිරියට හැමෝම මම ලකුණු කරන්නේ. මෙතන කරකැල්ල අපි ලකුණු කරගෙන අඟල් 10ක් ලැබෙනවා. 12ක් හම්බෙනවා. 12න් දෙකක් අඩු කරාම අඟල් 10යි 10 දෙකට බෙදුවාම අඟල් 5යි පහට මෙහුම් වාසිය අඟල් භාගයක් ලෙස ලකුණු කළා. මම ඉහළට අඟල් 4ක් කර ගැඹුරු ඇරලා ඒ ඉතිරි පහළට මින් ලකුණු කරනවා. උරහිස දෙකට බෙදුවමින්ම පහළට රැගරුස විදිහට ලකුණු කරනවා අඟල් 7යි. ඊට පස්සේ පපුව අඩිය දක්වා උස අඟල් 12යි. එතන ඉඳන් අඟල් 3 කාලක් පහළට මෙන්න මේ විදිහට ලකුණු කරනවා. ඒ අපේ සාය කොටස අල්ලා ගැනීම සඳහා අවශ්‍ය ඉලාස්ටික් ප්‍රමාණය සඳහා තමයි අඟල් 3 කාල ලකුණු කරන්නේ. එතකොට මේ විදිහට අපි ලකුණු කරගෙන පපුවට මින්ම මගේ අඟල් 32ක් එනවා. රැගර් රේඛාවේ අඟල් 32 මින්ම 4ට බෙදුවාම අඟල් 8යි. 8 අඟල් භාගයක් එකතු කරාම 8මාරක් ලෙස මට හම්බ වෙනවා. මම වාස්තවයේ අඟල් භාගයේ. ඊට පස්සේ ඉන වට ප්‍රමාණය අඟල් 27යි. අඟල් 27 4ට බෙදුවම අඟල් 7යි. 4 මම වාසිය අඟල් භාග ලෙස 8මාර ලෙස මාක් කරනවා. ඊට පස්සේ අපි මෙන්න මෙතන මේ විදිහට ඇල රේඛාවක් හඳ ගන්නවා. ඊට පස්සේ අපිට අත මින්ම ලකුණු කර ගැනීම සඳහා මෙන්න මේ විදිහට අඟල් 5 පාර රැගර් රේඛාවට යා කළා එල් ලකුරේ ආකාරයේ හැඩයක් අඳ ගන්නවා. ඊට පස්සේ මම එතන මෙන්න මේ විදිහට කර්ව් හැඩයක් අඳ ගන්නවා අත් කට විදිහට. දැන් අපිට මේක කපා ගන්නයි තියෙන්නේ. දැන් මේ කපන්නේ අත කොටස අත් දෙක සඳහා මම උස ප්‍රමාණය ගන්නවා අඟල් 5ක්. එතකොට උස ප්‍රමාණය ඔයගොල්ලෝ මුලින්ම හිතා ගන්න ඕනේ මම කොච්චර උස ප්‍රමාණයක් දිග ප්‍රමාණයක් අත සඳහා ගන්නවද කියලා. ඊට පස්සේ මම මේ විදිහට රෙදි කොටසක් අරගෙන මේ රෙදි කොටස දෙකට නමලා තියෙන්නේ. මේ දෙක නැම පැත්ත. එතකොට මේ රෙදි කොටස මම යලිත් මේ පැත්තේ පහළට නමා ගන්නවා. මේ පැත්තෙන් පහළට නමා ගන්නදී මේ තමයි අත දිග පැත්ත. මේ අත දිග මේ නැම කොටස. ඒතර අත් කොටස් දෙකම මම එකවර කපා ගන්න තමයි හදන්නේ. එතකොට අපිට අඟල් එකමාරක් ඉහළට යවන්න ඕනේ. අඟල් එකමාරක් ඉහළට යවන්න. යවට කලින් අඟල් එකමාරයි අඟල් 5යි මහුම් වාසදා අගලයි. එතකොට අඟල් 5ට එකතු වෙලා අඟල් 6යි. අඟල් 1යි අඟල් 7යි 7මාරක්. එතන අඟල් 8ක් විතර අඟල් 7මාරක් ඕ 8ක් උසට මම මේ රෙදි කොටස කපා ගන්න ඕනේ. දැන් බලන්න මේ විදිහට ඔයගොල්ලන්ට අවශ්‍ය දිග ප්‍රමාණයකට මේ අපිට ඕන දිග ප්‍රමාණයකට ගන්න පුළුවන්. දැන් මම මෙතන අඟල් 8 ගන්න ඔයගොල්ලෝ 9ක් 10ක් වුණා ගන්නපම මම අඟල් 10කට ගන්නකො. අඟල් 10කට විතර මම මෙතන අත ප්‍රමාණය ගන්න. ඊට පස්සේ අපිට තියෙන මේ කොටස කපලා ඉවත් කරගන්න.
අපලේ ඉවත් කරගන්න. පේන හරි දැන් පේනවනේ. ඔන්න නැම කොටස්. හරි. අත් කොටස්. ඉතින් අඟල් 10ක් 15ක් දිග ප්‍රමාණය තියෙනවා. නැම කොටස තියෙනවා. ඊට පස්සේ අඟල් එකමාරක් ඉහළින් අයින් කරනවා. මම රෙදි පෑන පාවිච්චි කරලා ඔයාලට මේකට චෝක් කැලක් වගේ දෙයක් පාවිච්චි කරේ. මම මේක ඇඟිලට මහන නැඳුමන් නිසා තමයි මම පෑනකින් එලගන්නේ. මොකද මේ අඟල් මගේ මට සනම ගන්න නැඳුමන් නිසා මම ඔයාලට මේක වීඩියෝ එකක් වශයෙන් ගේනවා නිසා තමයි මම ගාව එන්ට පෑනක් තිබෙන නිසා මම ඒකෙන් ඇඳ ගන්නවා. ඉතින් ඔයාලට මේකට චෝක් කැලක් පාවිච්චි කරන්න පුළුවන් මේ රෙදි සඳහා අඳින එක මැකිලවා. ඉතින් අපි අඟල් එකමාරක් ඉහළින් මේ විදිහට ඉලාස්ටික් එකක් ලාගෙන සඳහා අයින් කරනවා. මොකද මේක රැග්නල් අතක් සහිත ගවුම. රැග්නල් කරකුයි රැග්නල් කරසහ ඉලාස්ටික් කරත් ඉලාස්ටික් අතත් ඉලාස්ටික් රැග්නල් ගවුම. ඒතකොට මේ විදිහට අඟල් එකමාරක් ඉහළට අයින් කරලා නැම වාසිය සඳහා මේ විදිහට අයින් කරනවා. ඊට පස්සේ මෙතන ඉඳන් අපිට අඟල් කරපල්ල අඟල් 4යි ගත්තේ අඟල් 4 4 8ක් විදිහට මේ විදිහට ගන්න පුළුවන්. අන්න මම 8ක් විදිහට ගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ 60 කොටස බ්ලොක් එක 60 කොටසේ බ්ලොක් එක මේ බ්ලොක් එකේ මුලට අඟල් කමාරෙන් දෙලා 60 කොටසේ බ්ලොක් එක අරගෙන මේ 7 කොටස මෙන්න මේ විදිහට තියාගන්න. බලන්න. 7 කොටස මේ විදිහට අල්ලගන්න. ඊට පස්සේ 60 කොටසේ තියෙන මේ විදිහට එකට ගන්න. අසක් දෙක කරන්න. අන්න ඒසි. මම ගන්න කලින් ගන්න. අර කතර කියලා දාන්න. තුනක් වගේ කරලා පාරේ කියලා කත. පියල් 700 වගේ කියලා ගෙනල්ලා 700ක් උපරිම 1000ක් වෙනවා. ඒක කියලා කියනවා ඔයාලට මෙෂන් කරලා ගන්න ගන්නට ඔයාලා කැමති රෙදි කැලලකේ ලස්සන මේ විදිහට අඳුමක් මහ ගන්න පුළුවන් ගෙදරදීම. ඉතින් හරිම පාසුයි කඩේකට ගිහලා රුපියල් 3000කට අඳුමක් ගන්නට වැඩිය. තමන්ගේ අතින්ම තමන් කැමති රෙදි කැලලකේ මේ විදිහට මහගෙන තමන්ගේ ඇඟේ හැඩයටම මහ ගන්න පුළුවන් මේ විදිහට තමන්ගේ ගෙදරදී අඳුම මහන පුරුදු වුණොත්. ඉතින් මම මේ කියන විදිහටම මේ අඳුම මහ ගන්න මේ අඳුම බ්ලොක් එක කපා ගන්න හැටි තමයි මම මේ ගෙනාවේ. ඊළඟ වීඩියෝ එකේ මගේ YouTube channel එකටත් මම මේක දානවා. ශාමි ෆැෂන් කියලා YouTube channel එක. ඉතින් ඒකටත් මේ විදිහට මේ වීඩියෝ එක දානවා. මේකේ ඊළඟ වීඩියෝ එක කියන්නේ අඳුම මහන වීඩියෝ එක මම වෙනම ඔයාලට දාන්නම්. මොකද මේ වීඩියෝ එක දිග වැඩි නිසා. එහෙනම් අපි බලමු ඊළඟ වීඩියෝ එකෙන් මේකත් මහ ගන්න පුළුවන්. ඊට කලින් මම ඔයාලට කිව්වා වගේ මෙන්න මේක අඟල් එකම මම මේකෙන් කපලා ඉවත් කරගන්න ඕගොල්ලෝ පෙන්නන්නම්. අඟල් එකමාරක පටි කොටසක් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කපලා තියාගන්න. එතන අඟල් එකමාරකට සමාන කරලා මේ පටි කොටසක් කපා ගත්තා. බෑ. මේක අපිට ඕන මේ ඉතින් මේක අපිට මෙතන මුට්ටු කරලා ගන්න පුළුවන්. එහෙම ගන්නත් පුළුවන්. නැත්නම් උගලන්ට අඟල් 60 පල්ල ප්‍රමාණය රෙදි කෑල්ල දෙකට නමලා අඟල් 30 30 වෙන පටි කොටස් දෙකක් කපා ගන්න පුළුවන්. ඒ විදිහට අඟල් දෙකක් වුණා අඟල් එකමාරක් පල්ල හිටින විදිහට රෙදි කොටස් දෙකක් කපලා වල තියාගන්න. ඒක අපි කරේ ඉලාස්ටික් එක සඳහා ඉදිරිපස පළුවේ කරේ ඉදිරිපස පළුවේ කරේ බ්ලොක් එකේ මේ පටි කොටස මහලා ඇදලා රැග්නල් කරන්න තමයි ඒක යොදා ගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්නේ අඳුම මහල වීඩියෝ එක. ඊළඟ වීඩියෝ එකෙන්